මගේ යාළුවෝ සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. ඉතින් මම අද ඔයාලට මේ කොච්චි යෝගාව ගැන ඊටම විශේෂ වූ කරුණු කීපයක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් මෙන්න මේ ඔයාලට පේනවා මේ මම මුලින්ම මේ වගාවේ මුල් අවදිය. ඒ කියන්නේ කුඩා අවදියේ ඉඳන් මම මේකේ වීඩියෝ ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද මේකට පස සකස් කරගන්නේ. ඒතකොට පොහොර යොදන්නේ කියන කාරණේ සම්බන්ධව. ඉතින් යාළුවනේ දැන් මේ ඔයාලට පේනවා මේ වගේ දැන් මේ මල් හට ගැනීම ආරම්භ වෙලා තියෙනවා මේ ගස්වල. ඉතින් ඒ හට ගන්න වෙලාවේදී කරන්න ඕන එක දෙයක් මම ඔයාලට දැන් කියන්නම් මේ ගහ කොච්චි ගහ මේ තත්වයට පත් වෙනකොට මොකද්ද කරන්න ඕන කියලා. දැන් බලන්න ගොඩක් මේ වගේ මල් පිපිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවාද මෙන්න මේ යට කොටස. මෙන්න යට කොටසේ මෙන්න මේ හරියේ එනවනේ යාළුවනේ කොළ. මේ කොළ මේ රිකිලි හැමදේම මේකේ කඩලා මෙන්න මේ සංදියට එනකන් කරලා ඉවත් කරන්න ඕන. ඊළඟට ඔයාලා දැකලා ඇති මෙන්න මේ කොටසේ. මේ කොටසේ මේ මල් දානවා. මේ කියන්නේ ගෙඩි හැදෙන්න මෙන්න මේ කොටසේ මල් දානවා. මෙන්න මෙතෙන්නුත් ඒ මල් බය නැතුව අපි කරලා ඉවත් කරනවා. ඔයාලට පේනවා ඇති මම ඒවා මේකේ මේ කරලා ඉවත් කරලා තියෙන්නේ. ඒ ඉවත් කරන්න හොඳට අතු බෙදිලා මෙන්න මේ වගේ හොඳ සාර්ථක අත්සන්නක් එන්න තමයි මම ඒ දේ කරන්නේ. ඉතින් මම මේකේ මුලින්ම ඔයාලට කියපු කාරණේ තමයි මම මේ හර්තාගාරයේ ඒ කියන්නේ අපි මේ හර්තාගාරේ හදන්න මේක යොදාගත්තේ අපි ස්වභාවික දේවල් වලින් තමයි මේ හර්තාගාරේ මේ හැදුවේ. ඔයාලට පේනවා ඇති මේ පොල් අතු රුකුල්ලලා මේ උණ බට යොදලා උඩිනුත් පොල් අතු රුකුල්ලලා එහෙම තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් මේ වගාවේ තියෙන සාර්ථකත්වය මට මේක 100 200ක් මේක ගැන සන්තෝෂයි. මේ බොහොම හොඳට මේකේ ඒ කියන්නේ ගස් හටගෙන තියෙනවා. මේකෙන් මම දන්නවා ඇත්තටම බොහොම සාර්ථක මේ අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ මම තව වීඩියෝ එකක් ඔයාලට දාන්න බලාපොරොත්තු වෙනවා. මේකේ පොහොර මේ දක්වා යොදන ආකාරය කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් සියලුම දෙනාට තෙරුවන් සරණයි.